ඉතින් සුබ දවසක් දුම්රියට ආදරය කරන හිතවතුන් හැමෝටම. ඉතින් ඔයා මේ දකින්නේ නවීකරණ කටයුතු සිද්ධ වෙන බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මේ වෙද්දි මේ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු 90%ක් විතරම අවසන් වෙලා තියෙන්නේ. ඉතින් අලුත් දේවල් එකතු වෙලා තියෙනවා. ඊටාම ලස්සනට මේ කටයුතු සිද්ධ වෙනවා. මෙන්න මෙතන ආපන ශාලාවක් වගේ දෙයක් ඉදි වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ දුම්රිය ස්ථානයේ ආපන ශාලාවක් තිබුණේ නැහැ මීට කලින්. ඉතින් මෙන්න මේ විදිහට තමයි වර්තමානයේ බලා ගන්න පුළුවන් වෙන්නේ. නොබෝ දිනකින් මේක ජනතා හිතටපත් වෙයි. ඉතින් ජනතා හිතටපත් වුණාට පස්සේ මේ දේවල් රැක ගන්න ඕන, පරිස්සම් කර ගන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න මේ වීඩියෝ එක බලන හැමෝම. ඉතින් ඒ වගේම මගී පාලමේ අඩුපාඩු තිබුණා. ඒකත් ඒ මගී පාලමත් මේ වෙද්දි පාරෙන් එහාටම යන්න පුළුවන් විදිහට අලුතින් නිර්මාණය වෙනවා. කලින් තිබුණු මගී පාලමට වඩා හොඳ විදිහට. ඉතින් මේක තමයි තත්ත්වය. ළඟදිම මේක ජනතා හිතටපත් වෙයි. channel එක subscribe කරලා තියාගන්න මේ වගේ දේවල් බලන්න ඉදිරියටත්. හැමෝටම ජය වේවා.